හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔයාලගේ ගෙදරත් පුවක් ගස් 4-5ක් හරි තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයා බලන්නම ඕනේ වීඩියෝ එකක්. මොකද මේ නිකම් වැටලා යන පුවක් වලින් හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ වීඩියෝ එක පුරාවට මම කතා කරන්නේ. මේ දවස්වල අපේ පැත්තේ නම් මේ සුද්ද කරපු කරුංග කිලෝ එකක් රුපියල් 1000-1500 අතර වගේ මිලක් යනවා. සමහර පැතිවල නම් ඒක 2000 වගේ වෙනකන් වැඩි වෙන අවස්ථාත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පුවක් වල ක්වොලිටි අනුවත් වෙනස් වෙනවනේ. ඔයාලා බලනවා ඇතිනේ මෙච්චර වරුංග පුවක් කිලෝ එකක් මෙච්චර ගාණක් වෙන්න මොකද්ද හේතුව කියලා. ඇත්තට මේ පුවක් ඉන්දියාව පාකිස්තානය වගේ රටවලට අපනයනය කරනවා. ඒක ඒ කියන්නේ විට සඳහාත් අපනයනය කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ස්වභාවිකව සායම් වර්ග හදාගන්න දුඹුරු පාට රතු පාට වගේ සායම් වර්ග හදාගන්න මේ කරුංගපුවක් භාවිතා කරනවා. ඒ වගේම තමයි ඉන්දියාව වගේ රටවලදී උත්සවවලට බුලත් විට වගේ ඒ වගේ දේවල් වලට ගොඩාක් පාවිච්චි කරනවා වැඩියෙන් ලංකාවට වඩා. ඒ නිසාත් ඒ දේවල් වලටත් මේ ඉන්දියාව උත්සව කාලවලට මේ පුවක් බහුලවම අපනයනය සිදු කරනවා. අන්න ඒ වගේ හේතු නිසා තමයි මේ කරුංග පුවක් වල මිල ඉහළ යෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හැම වාර්ෂිකම වගේ ජූනි ජූලි අගෝස්තු වගේ කාලවල දකින්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු ඔයාලගේ ගෙදරත් පුවක් ගස් 3ක් 4ක් හරි තියෙනවා නම් කොහොමද මේ අපතේ යන පුවක් ගෙඩි ටික අපි එකතු කරලා මුදල් බවට පත් කරගන්න මේ කරුංගා පුවක් ටික හදාගන්නේ කියලා. මේ වගේ ඉදුණු පුවක් අපි එකතු කරගෙන හොඳට අවුවේ දවස් 3ක් 4ක් වේල ගන්න ඕනේ. එතකොට මේ පුවක් ලෙල්ල හොඳට වේලිලා මේ විදියට තියෙනවා. ඒ වගේම පුවක් ගෙඩිය ඇතුලේ හෙලවෙන සද්දයකුත් වගේ එනවා. ඒ කියන්නේ හොඳට අවුවේ මේක කරුංගා වෙන පදමටම වේලිලා. ඊපස්සේ මෙන්න මේ වගේ ඔයාට මේ හොඳට වේරුණු පුවක් ගෙඩි ටික පොහොරුවරයකට දාලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මාස 3-4ක් හෝ 5-6ක් ඔයා මේ විදිහට ගහෙන් වැටෙන ගෙඩි ටික වේලාගෙන එකතු කරගන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පුවක් හොඳට වේලිලා තියෙන හින්දා. ඊට පස්සේ මිල වැඩි කාලෙට ඔයාට මේ පුවක් ටික ලෙලි පිටින්ම හෝ එහෙම නැත්නම් මේ විදිහට කරුංගා පුවක් ගෙඩිය වෙනම වෙන් කරලා හෝ විකුණන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෙලි ටික වෙන් කරලා විකුණද්දී පොඩ්ඩක් මිල වැඩි. ඉතින් අපේ ගෙදරත් තියෙන්නේ පුවක් ගස් 8ක් 10ක් වගේ ප්‍රමාණයක්. ඒ වුණාට අපි බලන්නකො මේ කොච්චරක් කිලෝ ගාණක් එකතු කරගන්නවද කියලා. සාමාන්‍යයෙන් මේ පුවක් ගස් වල වැටිලා යන පුවක් ටික අපි වෙනද නම් එකතු කරේ නැහැ. හැබැයි අපිට මේ පාර මාස 6ක් 5ක් වගේ ඇතුළත විටින් විට මේ විදිහට කරුංග පුවක් විදිහට එකතු කරගෙන ලොකු පොහොරුවරයක් පිරෙන්න පුවක් එකතු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පුවක් ටික වෙනම මං කලින් කිව්වා වගේ විකුණ ගන්න ලෙලි පිටින් උනත්. හැබැයි අපි මේ ටික කරුංගා පුවක් වෙනම වෙන් කරගෙනම විකුණන්න හිතුවා. එතකොට පොඩ්ඩක් මිල වැඩි. ඉතින් අපි එහෙම වෙන් කරගත්ත මෙතන පුවක් ටික කිලෝ 10ක් අපිට හදාගන්න පුළුවන් වුණා. මේ පුවක් ලෙලි ටික අයින් කරලා කරුංගා පුවක් කිලෝ 10ක් අපිට හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපි ඒ ටික විකුණුවේ රුපියල් කිලෝ එකක් රුපියල් 1000ට. ඉතින් රුපියල් 10,000ක් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් පුවක් වලට ප්‍රසිද්ධ සමහර පැති තියෙනවනේ. එයාලා අනිවාර්යෙන් පුවක් එයාලගේ එදිනෙදා ආදායම් මාර්ගයක් විදිහට භාවිතා කරනවා. හැබැයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරේ අපි වැඩි හිතන්නේ නැහැනේ පුවක් ගස් 10කින් 5කින් මෙහෙම ගන්න පුළුවන් කියලා. එහෙම අයට පොඩි අයිඩියා එකක් දෙන්නයි අමතර ආදායමක් ලබා ගන්න මෙහෙම පුළුවන් කියන අදහසක් දෙන්නයි මේ වීඩියෝ එක කරේ. ඒ වගේම පුවක් නැති කෙනෙක් නම් සමහර කාලවලදී පුවක් ගෙඩියක් රුපියල් 3-5 වගේ අතර යන මිලට අඩු වෙනවා. අන්න ඒ කාලෙදී ඔයාලට පුළුවන් යම්කිසි පිරිවැයක් යොදන් කරලා පුවක් ටිකක් මිලදී අරගෙන මේ ටික හොඳට කරුංග වෙනකම් වේල ගන්න. ඊට පස්සේ මිල වැඩි කාලෙට මේ විදිහට අලෙවි කරන්න පුළුවන්. එතකොට ඔයාලට ලාභයක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඉතින් මේ පුංචි අයිඩියා එක ඔයාට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන් යන්න. දිගටම YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. මෙතෙක් මගේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.